අද අපි කතා කරන්න යන්නේ එදිනෙදා භාවිතා වෙන වචන කීපයක්. අපි ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ලුණු ටිකක් පොතු වරිනවා, අන්නාසි ගෙඩියක් රහිනවා. ඒ අනාදි වශයෙන් වචන කීපයක් කොහොමද භාවිතා කරන්න කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි කියනවා කෙසෙල් ගෙඩි ලෙලි ගහන්නකෝ. කෙසෙල් ගෙඩි ටික ලෙලි ගහන්නකෝ කියන්නේ peel the bananas. Peel the bananas. පුවක් ලෙලි ගසන්න. Peel the areca nut. Peel the areca nuts. රතු ලුණු ටික පොතු වරින්න. Pare onions. Pare the onions. දොඩම් ගෙඩිය ලෙලි ගසන්න. Pare the orange. Pare the orange. ඒ වගේම අපිට භාවිතා කරන්න පුළුවන් පොල් ගෙඩිය ලෙලි ගසන්න. Please husk the coconut. අපිට භාවිතා කරන්න පුළුවන් එතනින් එහාට තව පෙරන් ගන්න කියන වචනේ පෙරන් ගන්න. Scrape the breadfruit. දේල් ගෙඩිය පෙරන් ගන්න. Scrape the breadfruit. පොල් ටිකක් ගන්න කියලා කියන්නේ scrape the coconut. Scrape the coconut. එතකොට පොල් කඩන්න කියලා අපි කියන්නේ please pluck the coconut. පොල් ඇහිදින්න please pick the coconut. පොල් ලෙලි ගසන්න please husk the coconut. පොල් ගාන්න please scrape some coconut. පොල් බෙදින්න කියලා කියන්නේ please chop the coconut. පොල් මිරිකන්න කියලා කියන්නේ please squeeze some coconut. මේ අනාදි වශයෙන් අපි එදිනෙදා භාවිතා කරන වචන කීපයක් අද අපි ඉගෙන ගත්තේ. එක තමයි pare the onions, pare the orange. අපිට pencil උල් කරනවා වගේ වචන වලදී අපිට භාවිතා කරන්න පුළුවන් pare the pencil. Pare the pencils. නැත්නම් sharpen the pencil. ඒ වගේම අන්නාසි ගෙඩිය රහින්න කියන්නේ skin the pineapple. Skin the pineapple. කෙසෙල් ලෙලි ගසන්න peel the bananas. පුවක් ගෙඩිය ලෙලි ගසන්න peel the areca nuts. ඒ අනාදි වශයෙන් අපිට එදිනෙදා භාවිතා වෙනවා. එතකොට වචන කීපයක් අද ඉගෙන ගත්තා. pare, peel, skin, scrape, husk යනාදි වචන අද අපි ලෙලි ගසනවා, පොතු වරිනවා කියන අදහස ගන්න භාවිතා කරන්න පුළුවන්. ඒකේදී එකිනෙකට භාවිතා කරන වචන ටික වෙනස් නිසා ඒක ඉතාමත් භාවිතා කර ගැනීම පාඩම් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.